Ska vi ta en fika nu? මම මොකද්ද ස්වීඩිෂ් වලින් කිව්වේ? අපි කොෆි බ්‍රේක් එකක් ගමු. එහෙම නැත්නම් ටී බ්‍රේක් එකක් ගමු කියලා. දැන් ස්වීඩිෂ් වල ගොඩක් යූස් වෙන වචනයක් තමයි ෆීකා කියන එක. ෆීකා කියන වචනය අපි ජොබ් එකේදී එතකොට අපි කියමුකෝ යාළුවෙක් හම්බෙන්න යද්දි ප්ලෑන් කරද්දි ඒ වගේ හැම තැනකදීම අපි මේ ෆීකා කියන වචනේ යූස් කරනවා. සාමාන්‍යයෙන් දැන් මගේ ජොබ් එකේ හැටියට මං උදේට වැඩ පටන් ගත්තාම රිපෝට් ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා අපි අනිත් අයත් එක්ක කතා කරලා දවසේ වැඩ ටික ප්ලෑන් කරනවා. ඊට පස්සේ අපි මැදදී බ්‍රෙක්ෆාස්ට් පවුස් එක ගන්නවා. ඒකට අපි බ්‍රෙක්ෆාස්ට් පවුස් එක ගද්දිත් අපි කියනවා ska vi ta en fika nu. ඊළඟ වැඩ ටික පටන් ගන්න කලින් අපි බ්‍රෙක්ෆාස්ට් එක ගමුද කියලා තමයි අහන්නේ. දැන් සාමාන්‍යයෙන් ෆීකා කියන වචනේ දැන් කොෆි බ්‍රේක් එකට. එතකොට ඒ වෙලාවට අපිට සෑන්ඩ්විච් කන්න පුළුවන්. ඒ පවුස් එකක් ගන්න එක කියන්නේ. එතකොට දැන් හවස අපි තේ බොන වෙලාව තියෙනවානේ. ඒකට කියන්නේ අපි after middags fika. ඒ කියන්නේ හවස තේ වෙලාව. ඉතින් ෆීකා කියන වචනේ ස්වීඩිෂ් වල ගොඩක් යූස් වෙන වචනයක්. ඒක ටී වෙලාව වෙන්න පුළුවන්, කොෆි වෙලාව වෙන්න පුළුවන්. අපි යාළුවෙක් එක්ක එළියට ගිහින් කතා කරන වෙලාවට උනත් ෆීකා කරන්න පුළුවන්. ඒ කියන්නේ කොෆි බොන්න පුළුවන් සමානයි කාන. ලන්ච් එක නෙමෙයි මේ කියන්නේ. අපි අර යාළුවෙක් එක්ක හරි අපි ගිය වෙලාවක දැන් අපි සාමාන්‍යයෙන් මම යාළුවෙක් එක්ක ප්ලෑන් කරනවා එළියට යන්න. ska vi gå ut och ta en fika idag? ඒ කියන්නේ අපි අද එළියට ගිහිල්ලා ෆීකා කරලා එමුද? එහෙම කියලා අහනවා. එතකොට එයා හා කිව්වොත් අපි දෙන්න එළියට ගිහිල්ලා එහෙම කතා බහ කරලා කොෆි බොනවා නම් කොෆි බීලා, ටී බොනවා නම් ටී බීලා, එතකොට සෑන්ඩ්විච් වෙන්න පුළුවන්, කේක් වෙන්න පුළුවන්. ඔය ඕනම දෙයක් ඒ වෙලාවට කන්න බොන්න පුළුවන්.